අපේ කොළපාට සිරිලැක්කයක් හොයාගෙන යාමේ චාරිකාවේ අපිට හම්බුණ තවත් එක උදැසන සීරියල් එකක් තමයි මේ නෙස්ටම් කියලා කියන්නේ. මේක නෙස්ටේ ආයතනය නිෂ්පාදනය කරන එකක්. අපි හොයාගෙන යන්නේ කොළපාට නෙස්ලේ සිරිලැක් එකනේ. ඒක හම්බුන්නේ නැහැ. අපිට සිරි ග්‍රෝ එක හම්බුණා, සිරිලැක්කයක් හම්බුණා. ඊට පස්සේ හම්බුනේ නෙස්ටම් එක. මේක උදැසන බ්‍රෙක්ෆාස්ට් සීරියල් එක. සුවඳ මේකේ නියමයි. මම මේක ඇත්තටම කෑවා. මේක පටන් ගන්න කලින් වීඩියෝ එක පටන් ගන්න කලින්ම මේගොල්ලෝ කියනවා ග්‍රෑම් 25ක් වතුර මිලිලීටර් 200කට දාලා දිය කරලා පිළිගන්නවන්න කියලා. මම බලන්න. පවුඩර් දිනවා නේද? මේවට මගේ සොසන පද්ධතිය විනාශ වෙනවා. හරි මම මේ කෝපෙට දාගත්ත කිරි එකක් හදාගත්තේ. බන්න උණු වතුර නෙමෙයි ගත්තේ කිරි එකක්. කිරි එකක් මදාගත්තේ ඒකට රහ වැඩි වෙනවනේ මේ වගේ. මේකේ අර ග්‍රේන්ස් තියෙන මෙන්න මෙහෙම පේනවනේ. දැන් පේනවනේ. ෂා. ඔව් හරිම කැඩි මොනවද ඒකට කියන්නේ? පෙති වගේ තියෙන්නේ. අපි හොඳ දිය කරගමු කිරි එකත් එක්ක. හොඳයි වතුර මදි වුණොත් නෑ. වතුර පොඩ්ඩක් නම් මදි. කමන්නේ මං කනවා මේවා. වතුර එක ගේන කම්මැලිමට. පංකාදු සුවඳක් එනවා මේකේ. අපි පොඩ්ඩක් කාලා බලමු රාවි කියලා. අර මේව සිරිලැක්කයක් වගේ හැදෙනවා. මොකද්ද පේස්ට් එකක් වගේ කියන්නේ නේ. අපි කමු. උදැසන දාන්නේ ආහාරයක් නෙමෙයි. රහයි. මට කන්න පුළුවන්. මේ ඔක්කොම කන්න පුළුවන් මට. කියන්න අමුතු ගුණ මං අර කිරි එකක් හදාගත්තේ සිනිත් දාගත්තා. මොකද කෑමක් මට හොඳට කටට රහට කන්න දෙන්න ඕන. හැබැයි මට කියන්න ඕනේ දේ තමයි කොළපාට සිරිලැක් එකේ රහ කියලා මම හිතාගෙන ඉන්න එක තියෙනවානේ. අන්න ඒ රහ මේක ඉන්නේ නැහැ. මේක රිකමෙන්ඩ් කරේ මට ඔයාලම. ඔයාලගේ කවුරු හරි මට මතක නැහැ කවුද කියලා නා. එයා මට කියලා තිබ්බා මේක කන්න රහයි කියලා. මට තමුණ ෆුඩ් සිටි මේක තිබිලා. තිබ්බම ගත්තා. හැබැයි අර කොළපාට සිරිලැක් එකේ රහ කියලා මම හිතාගෙන ඉන්න රහ මේක ඉන්නේ නැහැ. මට කොළපාට සිරිලැක් එකේ රහ මතකත් නැහැ. ඇත්තටම අවුරුදු ගානකට කලින් කාලා තියෙනවා. අපි 6 ගියක් අද මේ කෑම වල. රහ වැඩි මේක. රහ වැඩි මේ මට දෙන්න සෙට් උනේ වගේ. සෙරි ග්‍රෝ එක. ඒක තමයි මට සෙට් උන රහ මේක. මට කි ෆ්ලේවර් එක නම් මතක නැහැ හරියට. ඔයාලා බලන්න වීඩියෝ වල කලින් වීඩියෝ එකේදී සෙරි ග්‍රෝ එක කාලා තියෙනවා. ඊට පස්සේ මට රහ මෙන්න මේක. නෙස්ටම් මේක. එහෙම කියන්න පුළුවන්. ඊට පස්සේ තමයි ඊට කලින් කාපු සිරිලැක් එක. අර කොළපාට සිරිලැක් එක තියෙන්නේ හදවතේ. එහෙම කියමු. ඒක හදවතේ තියෙන්නේ කඩල්ල නෑ ඒක. ඒක දන්නේ. මාකරි ඉදකොට ඒගොල්ලෝ ඒක අවైలබල් කරලා නෑ. ලංකාවේ ගන්න නෑ. ලරසෙන් ගෙන්න මේක. හරියන්නේ නෑ නැත්තම්. මේකත් හොඳ කෑමක්. උදේට කන්න මරු කියන්නේ හොඳ නෑ නේද? උදේට කන්න පංකාදු එහෙම කියමු.